අද මම කියලා දෙන්න යන්නේ කොහොමද ජැකට් එක අපි ඇඟ මහත් උනත් කෙට්ට උනත් ඒ ජැකට් එක දෙපැත්තෙන් මෙහුම් ගහන්න නැතුව ලොකු කරන්නේ පොඩි කරන්නේ නැතුව කොහොමද සාමාන්‍යයෙන් මේ ජැකට් එක මම අඳින්න කියලා. සාමාන්‍ය විදිහට ජැකට් එකේ හක් පටිය මේ වගේ අඟල් 8ක පටියක් කපලා අරගෙන මම මේ පෙන්නන විදිහට උඩින් වාසියක් තියලා නමලා මහලා පල්ලෙහාටත් මේ විදිහටම නමලා මහ ගන්නවා. මේකෙදි අර මම මේ පෙන්නන්නේ දැන් හක් කොටස දාන පැත්ත මහන විදිහ. මෙන්න මේ ආකාරයට ඊට පස්සේ අපි කන පිට පැත්ත හරවලා මේක තව මෙහෙම කරනවා. අපි හක් කොටස මහගන්න එක අපි සාමාන්‍යයෙන් මහගන්න විදිහටම පටියක් තියලා නමලා මහගන්න තමයි තියෙන්නේ. මේ විදිහට අපි නමලා ගත්ත එක අපි ළඟට අඟල් 8ක විතර පටියක් ගත්ත එකේ හරි මැදින් වගේ තියෙන විදිහට මේ වගේ නමලා අඟල් භාගයකට 3 කාලයකට වගේ ආසන්න වෙන්න ආයෙත් පොඩි තීරුවක් මැස්මක් එක දිගට කෙලින් මැස්මක් ගහ ගන්නවා. මේ ඇතුළ මේ පිට පේන විදිහ ඊට පස්සේ කලින් ගහපු මැස්මට අඟල් භාගයක් හෝ 3 කාලක් කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. වැඩි ප්‍රමාණයක් ගන්නවට වැඩිය මම කියන අඟල් 3 කාල වගේ වැඩිම ඇති ප්‍රමාණවත් කියලා. මේ ප්‍රමාණයකට නමලා ඒක නැවත අපිට පැටි අවසන් වෙන තැනට මෙන්න මේ විදිහට තියෙනවා. අපි දැන් මේකේ හක්ක ටික මහ ගන්නනේ යන්නේ. එතකොට අපි මුලින් ඉඳලා අගටනේ මහගෙන එන්නේ. එතකොට යටින් හෙලවිලා යන්න පුළුවන්නේ. මේ මම නැවතත් පෙන්නනවා. අපි කලින් ගහපු මැස්ම මේ විදිහට වතුන් කාලක ප්‍රමාණයක් තියලා පටිය නමගෙන මේ ආකාරයෙන් තියාගන්නවා. එතනදී උඩ ඉඳලා පහළටනේ අපි හක්කු ටික මහගෙන එන්නේ. එතකොට යට කොටස අපි එහාට මෙහාට මැෂින් එකේ දැන් කරකලා මහනකොට එහා මෙහා වෙන්න පුළුවන් නිසා අර වගේ ඇල්පිනිත් එකකින් එතන අපි රඳව ගන්නවා. ඊට පස්සේ ජැකට් එකේ උඩ ඉඳලා පහළට මම පෙන්නන විදිහට හක්කු ටික මහගෙන එනවා. ජැකට් එක හක් දාන ප්‍රමාණය වැඩි වෙන්න ජැකට් එක අපිට ඇඟට දැම්මම ලස්සනට තියෙනවා. ඒකත් මතක තියාගන්න. මොකද හක් දැන් අපි සාමාන්‍ය ජැකට් එකක් ටිකක් දිගට මහන කෙනෙක්ට හක් ප්‍රමාණය 8ක් 9ක් වගේ තිබ්බත් කමක් නැහැ. කියන්නේ සාමාන්‍ය ජැකට් එකේ උස 19ක් 18ක් වගේ ගන්න ඉන්නවනේ. ඒ වගේ එක එක්කෙනාගේ ජැකට් එකේ උස ප්‍රමාණය අනුව අපි හක් භාවිතා කරන ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. මට වැඩිපුර හක් ප්‍රමාණයක් ආවම ඇඟට හොඳට හේතු වෙලා තියෙන ප්‍රමාණයත් එක්ක ලස්සනක් එකතු වෙනවා. දැන් මේ පෙන්නන විදිහට හක් ටික අවසන් කරගන්නවා මහලා. අවසානයේ මේක තමයි අපිට පේන්නේ. දැන් මේකේ ඔයාලට පේනවා ඇති හක් මම කොකු ප්‍රමාණය කීයක් මහලා තියෙනවද කියලා. ඒ කියන්නේ හැම කැපුමකටම හක් එකක්
වදින විදිහට අල්ලගන්න. කැපුමක් කියන්නේ දැන් මම මේ මහලා තියෙන ට්‍රිපල් කට් එකක්නේ. එතකොට අර මම දැන් පෙන්නපු විදිහට අඟල් භාගික 3 කාලක වගේ වෙනසක් තියෙන එක තමයි අපිට ඉඩ ගන්න පුළුවන් ඇඟ වෙනස් වෙන හැටියට. ටිකෙට්ටු කාලෙදී අර වගේ පළවෙනි හක් එකට දාලා අපිට අඳින්න පුළුවන්. අපේ ඇඟ එහා මෙහා වෙනවනේ වෙනස් වෙනවනේ වෙනස් වෙනකොට අපිට ඊළඟ තියෙන හක් ඔක්කට දාලා මෙන්න මේ විදිහට අඳින්න පුළුවන්. ඒකේ හක් දෙකක් අල්ලන්න ඕනේ නැහැ. හක් අල්ලන පැත්තේ එක හක් එක ගානේ පහලට අල්ලගෙන ආපුවම හරි සාමාන්‍ය විදිහට. ඊළඟට අපිට අර වගේ වැඩි ඉඩ ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒක මම 3 කාලක් කිව්වට අඟලක් අඟල් එකමාරකට වගේ අඟලකට එකයි කාලකට වගේ එහෙම ගන්නත් පුළුවන්. අර ගොඩාක් වැඩි වෙනකොට පපුව අතර තියෙන පරතරය වෙනස් වෙනකොට ජැකට් එකේ හැඩය වෙනස් වෙනවා. ඒ නිසා ගොඩාක් ඉඩ ගන්න එපා. 3 කාලක් අඟලක් වගේ වෙන විදිහට අපිට ඒක වැඩි කරලා ගන්න පුළුවන්. දැන් මම පෙන්නන්නම් කොහොමද හක් එක අල්ලගන්නේ කියලා. මම තව දෙයක් ඔයාලට කියන්න කැමතියි. අපි හක් එකක් සාමාන්‍යයෙන් දෙපට නූලක් දාලා අල්ලනවට වැඩිය මම වගේ නූල් පොටවල් 4ක් 5ක් දාලා හක් එක අල්ලගත්තොත් හොඳට මේ ශක්තිමත් වේ හක් එක තියෙනවා. දැන් මේකට අපි භාවිතා කරන ඉදි කටුවේ නූල දාන කොටස මෙන්න මේ වගේ චුට්ටක් ඉඩ වැඩි ප්‍රමාණයක් තියෙන එකක් තෝරගන්න. ඒකට පහසුවෙන් අපිට නූල දාන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට. දැන් ඇත්තටම ජැකට් එක හක් ටික හොඳට හයියට තියෙන්න ඕනේ. දැන් නිතර අඳින කෙනෙක්ට නම් හක් එක දානකොට ගලවනකොට ගැලවිලා යන්න පුළුවන්. එහෙම දෙයක් වෙන්නේ නැති වෙන්න මෙන්න මේ වගේ නූල් පොටවල් ප්‍රමාණය වැඩිපුර දාලා හොඳට තදින් හක් එක අල්ලගත්තොත් වැඩි කාලයක් මේ හක් එක රැඳෙනවා. මෙන්න මේ විදිහට තමයි පළවෙනි හක්කොක්කුව ඊළඟට දෙක. ඒ වගේ අපිට ඉඩ වැඩි කරගන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ අඟල් භාගයේ ඉඳලා 3 කාල අඟල වගේ වෙනකම් වැඩි කරගන්න පුළුවන්. අපි මහන අර තීරුවක් මම හැව්වේ. මේ මහන එක වැඩි කරලා ගත්තාම ඕනේ තරම් එතන අඟලකට යන ප්‍රමාණයකට ඉඩ ගන්න පුළුවන්.